හෙලෝ ෆ්‍රන්සිස් සාරමයන රිච්චලට ඉතින් අද ප්ලේ කරන්නේ බ්ලොග් පෝස්ට් හරිද ඉතින් ගස් දැම ම මේ ගේම එක රෙකෝඩ් කරන තුන්ගනි පාර මොකද කීපෝතාම එක සවුන් සහින මේක විනාශ වුණා අලි දැන්වත් හට කරගන්න බ්ලොග දන්න න්න ්‍රීරන් කියන මොඩ්ඩ තමයි ප්ලේ කරන්න යන්නේ මෙචර ෂූටිං මොඩ්ස් ප්ලේ කර ඉති අපි මේ ්‍රීරන්න එක පාර ප්ලේ කල බලමු කොම්පට ්‍රීර රුටන්න පැත්තත් තින පීතට යමු හරිද එතන්ට ගියා දැන් මට තියෙන්නේ මේ පැත්තෙන් ගිහිල්ලා එතෙන්ට පැනලා එතෙන්ට පැනලා එතෙන්ට පැන්න හරි දැන් තියෙන්නේ මට මෙතෙන්ට පැනලා මේක ෆ්‍රී රන් කියලා තිබ්බ ගයිස් මම හිතන්නේ මේ විදිහට තමයි පනින්න තියෙන්නේ කළු පාට මොකක්ද අස්සට ගියාම හරි ඒ විදිහ ෆ්‍රී රන් එකේ තව මොඩ් එකකට වෙලා තියෙන්නේ මේ හරිද මම මේ එකපාරට වීඩියෝ කරගෙන යන්නේ ගයිස් ඒ දන්නවත් පටන් ගත්ත ගමන් මම දැන් මේ කරන මේක තුන්වෙනි පාර කීපතාවම අවුල් වුණ නිසා දැන් මට මේ පොඩ අප්සෙට් ගිහිල්ලා තියෙන්නේ අපි අවුට් වුණා ඒක නිසා තමයි දැන් මේ ආයේ කරන්නේ හරිද ඒක නිසා මේ මම ආ ෂූටින් මොඩුත් ගහනවා බය වෙන්න එපා මම ගහන්න නැති වෙයි කියලා ඉතින් ගයිස් මේ කූබුල් ටයිප් එක යන ගේම් එක මොකද මේ වගේ මොඩ්ස් එකෙත් තියෙනවා හරිද ආයෙ මුලට වැටෙයි දැන් හරි හරි මෙන්න මෙතනට පැන්න හරි අපි ගයිස් දැන් ඊළඟ මොඩ් එක පැත්තට යනවා ඇත්ත ඊළඟ ෆ්‍රී රන් එකට ඉතින් මං විතරයි මං හිතන්නේ මේක තනියම ඉන්නේ මොකද මම මේක ඔන්ලයින් සහ ඔෆ්ලයින් දෙකම ගන්න පුළුවන් ගේම් එක හරිද අන්න මේ පඩි පෙලක් වගේ එකක් බහිනවා ඕනේ ඒක පඩි පෙලක් නෙමෙයි ඉතින් මෙතනින් පල්ලට පනින්න තියෙන්නේ මං තව ලෙවල් එකකට ආවා හරි මේක ගයිස් පට්ට මම මේ ෆ්‍රී රන් මොඩ් එකේ try කරලා බලන්න ගියේ නෑ අත වශයෙන්ම කිව්වොත් කම්මැලිත් ඒ කියලා මේක නියමයි අත වශයෙන්ම කිව්වොත් ෆ්‍රී රන් මොඩ් එක මට try කරලා බලන්න හිතුන්නේ බලද්දී ඒක නියමයි හරි අපි ආවා ගන් ගන්න පුළුවන්ද මං ගන්න අරගෙන කාට ගහන්නද දන්නේ මේ ගන් ටිකකුත් ගමු නේ අතල් එකට වගේ ගත්තට පාවිච්චි කරන්න පුළුවන් අපි මේ කොහෙටද ආවේ ආහා අපි මේ විලා තියෙන්නේ තියෙන ප්ලේස් එක මම හිතන්නේ මම අඳුරන ප්ලේස් එකක් ඉතින් නේද ප්‍රැක්ටිස් කරන ඒරියා එක ඉතින් යටට නැවිලා යන්නේ නැති යන්න බෑ එහෙම මෙතන ගස් තියෙන ට්‍රේනින් වෙන්න ෆ්‍රීලන්ස් මොඩ් එක දැන් සාර්ථකව ඉවරයක් කරලා තියෙන්නේ ඉතින් අපි දැන් තියෙන්නේ ෂූටින් මොඩ්ස් ප්ලේ කරලා බලන එක තමයි හරි ගස් මම මෙහෙම එකපාරට කරන්නේ මම ඔයාලට කලිනුත් කිව්වා මම මේ දැන් රෙකෝඩ් කරන තුන්වෙනි පාර කියලා මොකද කීප පාරක්ම අවුල් වුණා වැඩි මෙන්න මේ බොඩ් ගේම් කියන එක තමයි ගස් අපිට දැන් ප්ලේ කරන්න පුළුවන් මොකද මේක ඔන්ලයින් බෑ මේ බෑ මට දෙයට නෑ මේ වෙලේ මේ අවස්ථාවේ ඒක නිසා අපිට මේ විදිහට තමයි ප්ලේ කරන්න වෙන්නේ හරිද තුන්වෙනි පාර නිසා මට චුට්ටක් මේ අමාරුයි මගේ කටත් රිදෙනවා මොකද මේ විදිහට කියලා අමාරු වෙන ගස් එහෙම එකක් එක දිගට කරගෙන ඇදී වලට තේරෙනවා ඇති මං කියන එක නැගිට ඉතින් අපි ගන්න කොතරම් පඩියට බහින්න තමයි යන්නේ ඒ ගේමට මම දන්නවා දැන් එනිමිස්ලා එන්නේ කොයි පැත්තෙන්ද කියලා අපි එන්නේ මේ පැත්තේ මට ගැහුවා ගයිස් මට ගැහුවා but it's okay මම දියරු මට ගැහුවද උට ගහලා කවුරු හරි අපේ එකේ අපි දෙකයි උන් එකයි හරිද නියමයි සෙනග රීලෝඩ් පාරක් දාගමු රේ තව ඔයාලගේ කස්ටිය එහෙම ඉන්නවද ඔල්ලේ එක පොලිෂන් එකකින් දීලා අයියා නේද මට තව කොහේ හරි මං හිතන්නේ උඩ පාරක්වත් ඇති ගයිස් මෙයාලා මේ එන්නේ නැති බලමු මෙයාලගේ පස්සෙන් යම් බලන්න මෙතන මොකක් හරි සීන් එකක් තියෙනවා යා උඩ පඩි කරලා තියෙනවා
පැත්තෙන් ගිහිල්ලා බලමු කොහෙද වැටෙන්නේ කියලා. මම මේ පැත්තට මම මේ මැප් එක කවර් එකකට මම මේ පැත්ත මේ ඒරියා එකට ඇවිල්ලා නැහැ. ඩබල් එකට ෂොට් එක දුන්නා. හරිනවද? කට්ටිය. එයාලා දෙකයි ගයිස් ගහලා ඉන්නේ. අර මෙතන රින්ග් ගන්න බැයිද? බෑ වගේ. අපි දැන් ගයිස් මේ ඒරියා එකෙන් විතරයි මම හිතන්නේ යන්න පුළුවන්. මේ 11ක් ගහලා තිනවා ගයිස් කීයද? ආයි වීඩියෝ කවුල් කරයිද දන්නේ නැහැ ගයිස්. දැන් නම් අවුල් කරලා හරිද? මොකද දැන් වීඩියෝ එක 3 පාරක් විතර අවුල් වුණා එක දිගට. හරිද? ඒක නිසා ඒ හේතුව තමයි තියෙන්නේ. හරිද? මම දැන් තදලා තින්නේ ගයිස්. බෝම්බයක් අත් ගහලා දාන්න තින්නේ. අපි ජීප් එකේ මේ පැත්තට ගිහිල්ලා ගාමු. ලෝ එක නම් අහම්බෙන් ගැහුණේ ගයිස්. මේ මුඩකින් නම් පණිද්දි ෂූට් වුණා මගේ ඉතින් බැරි කියලා. ඕ ප්‍රෙෂර් ගන්න. කොයිද මේ බෝම්බ දෙක දාන්න ඕනේ පැත්තට නෙමෙයි ගයිස් මම බෝම්බ දෙක දැම්මේ. මම කියන්නේ මගේ අතින් අර කෙබුණා එතකොට දැම්මා. මේ රිවර්ස් එකට යන්න තියෙන තැන් වලින් නම් ගන්න අමාරුයි අර. වරින් වරින් ඉන්නේ නේ ගයිස් මෙයාලා මෙතනින් එහාට. හරි. මම මේක ඇස්සේ තව සීක්‍රට් ලොක් පාරවල් එහෙම තියෙනවා. ඉතින් මෙතන නැවිලා හරියට හරි. වෙන ගයිස් ඉතින් ෂූටින් ගේම්ස් ගන්න තියෙන හැකියාව හැමෝටම බෑ. හැමෝටම බෑ කියලා කටගත්ත විතරයි. මොකද ඒකේ පොඩිසන් පාරක් කියලා ඇලිය අපි උන්ට දිනු. හරිද? අපි දිනුවා. එනවනේ. අපි දින්නා. මම විතර තනියෙන් ගහ දෙනවා ස්කිල් 21ක් මේ වෙනකොට පේනවා. ඉතින් ආය හැමෝටම බෑ කියලා මම කිව්වනේ ඔයාලට. මොකටම බෑ මේ වගේ ප්ලේ කරන්න ඉතින්. ඒකටත් හැකියාව තියෙන්න ඕනි. හරිද? අපි තව මැච් එකක් ගහමු ගයිස්. අපි තව මැච් එකක් ගහමු. පට්ට. හරිද? මේක පට්ට කියලා මම ඔයාලට කියන්න ඕනේ. හරිද? මේක පට්ට බලන්න ප්ලේ කරලා බලන්න. රෝබින්ස් වගේ ගේම්ස් ගහලා තියෙනවා නම් ඒක අපිට ඔන්ලයින් විතරයි ගහන්න පුළුවන්. මේක ඔෆ්ලයින් උනොත් ගහන්න පුළුවන් නිසා මේක ඇත්තටම ගහන්න උදේ වෙන්නේ කියලා රෙකමන්ඩ් කරනවා. හරිද? තමයි ක්වොලිටි ගොඩක්. හරි ගයිස් මම කියනවා ඔයාලා මේක ප්ලේ කරලා බලන්න. මේක නියමයි. හරිද? ඉතින් මේකේ තියෙන ඔෆ්ලයින් මොඩ් එක නිසා පට්ටම කරලා මේකේ තියෙන ගන් මොඩ්ස් එකෙන් පික්සල් විදිහට තියෙන්නේ. ඒක හැම ගේම් එකකම දකින්න පික්සල් ගන්ස්. මේ වගේ ගේම්ස් තියෙනවා. ඒක නැතුව නෙමෙයි මම කියන්නේ. ඒ ගන්නවා ඉතින් මම කියන එක තේරුම් ගන්න පුළුවන්. බයෝන් එක ගත්තේ. හරි. යානේ
අඩු උන් 7ක් ගහලා ගයිස් උන් 7ක් ගහලා උන් 7ක් ගහලා මේ මැප් එකේ යාලට මාර වාසි පිනවැය උන් 8යි පිනවැය උන් 8යි පිනවැය උන් 8යි උන් 10යි පිට 10යි වලට විතරද ගහන්න පුළුවන් එහෙම මල් යන්න 12යි අඩෝ ගයිස් මේක ලෑන්ඩ් මල්ටිප්ලයි වගේ ගහන්න තිබ්බනේ ඒ කියන්නේ ලෝකල් කියන්නේ කියලා වැඩක් නැහැ නේ ඉතින් 13යි 14යි it's okay චිර හොඳට වදිනවා තමයි ඒකේ පොඩි ජොන්නේ සිරාවට ඉස්සක් ගහලනේ ගයිස් මෙච්චර ඕපන් යන එකත් මම අනුමත කරන්නේ එනවා එන සෙට් එකක් ආවට ගියා ආනේ ආවා විනාඩි 5ක් කියලා මම කිලුත් කරානේ තව ඉන්නවද AK47 කාලය දුන්නා ඒ උන් 32ක් ගහලා දැකෝ ඊයම වෙන්න බෑනේ බං උන් මාර ගෙහිල්ලක් ගහනනේ ඒක කොහොමද බං හොඳ ගන්න තෝරගෙන යන්න ආයි පාර පළියට මොකද කියන්නේ සොටියක් ගමුකෝ මල්ලිලා මිලි කන්න පුළුවන් සොටි නියමයි යනවනේ බං බැරි වරෙන්ක පොඩ්ඩක් සලකලා ගන්න මම අරක්කන්නේ නෙමෙයි අවුන් 39ක් ගහලා චූටි වෙලාවක් තියෙන අපි ඒ වෙලාවත් උඩ කොහමද ගොඩක් කිල්ස් දාගන්න ඕනි ඊට 39යි 40යි 40යි එහෙම රිවර්ස් එකට වෙලා ගහනවා දෙයක් ඕ ගියා කියලා පෙන්නලා උත්තම නම් දෙන්නේ කනහරා බල්ලට මේ ගන්න එක ගමු මට උරු ගන්න එක මල්ලි මේ ටිකක් කනපලා ගන්න ඇස් තින්නේ පාවුනේ වැඩ ඉන්නවද අඩෝ ඩිෆෙක්ට් එන්නේ ඒ ඩිෆෙක්ට් වෙන්න බෑනේ බං 52යි ඒක සමානයි මේ ඵලයන් යන්නේ ඇයි බං ඒ ඩිෆෙක්ට් කියලා වෙන්නේ මේ දෙන්නම දෙකොල්ලම 52යි හරි ගයිස් ඉතින් අද ඕක තමයි උනේ අද ඉතින් ගෙනල්ලා දෙන්න සුපිරිම ගේම් ප්ලේ එකක් ඉතින් මෙයාලව පෙන්නන්නේ ඇයි දන්නේ අපි 52 සමානව ගහලා තියෙන එක මාර විකාරයක් හරිද ඉට්ස් ඕකේ හරිද මම තමයි අපේ පැත්තෙන් කියලා වැඩි වෙනම ගහලා තියෙන්නේ පළවෙනි එක 50 ඒ පැත්තේ 50 පළවෙනි එක 50 ගන්නේ මේ 15යි ගහලා තියෙන්නේ මම ගහලා තිනවා 18ක් 52 සමානයි මොකක් හරි මේ ගේම් එකේ මොකක් හරි සීන් එකක් තියෙනවා but it's okay ඉතින් අද ගේම් ප්ලේ කරනවා අනිවාර්යෙන් like කරන්න යාළුවොත් බලන්න share කරන්න අනිවාර්යෙන් මොකද මේක try කරලා බලන්න එහෙනම් ඉතින් තවත් දවසක good bye